හදගැස්ම වී මගේ ආදරණීය නවකතාවේ 13 වෙනි කොටස. ඉතින් වෙනද වගේම අදත් කතාව කියවලා බලලා ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම දිගටම මගේ කතා කියවන්න කැමති නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අද කතාව බලමු. ගිහින් එන්නම්. එදා රාත්‍රියෙන් පසුවත් ඔවුන්ගේ ජීවිතයේ ඒ ආදරණීය රිද්මයෙන්ම ඉදිරියට ගලාගෙන යද්දී දවසින් දවස කවීන්ගේ ප්‍රතිකාර කටයුතු සහ ඔහුගේ සුවවීමේ ගමන ඔවුන්ගේ ජීවිතේ ප්‍රධාන කොටසක් බවට පත් වෙලා තිබුණා. සමහර දවස්වල කවීන් වේදනාව නිසා මූණ ඇඹුල් කරගෙන ව්‍යායාම කරන්න අකමැති වෙද්දී හසලි ඔහු ළඟට වෙලා පුංචි ළමයෙක්ව පොළඹවනවා වගේ ආදරෙන් ඔහු ඒ සඳහා උනන්දු කළා. "කවී, අද නම් එක්සයිස් කරන්න බෑ කියලා කියන්න එපා හොඳේ." "අනේ මැනික, අද ටිකක් අමාරුයි වගේ." "හරි, අමාරු නම් ටික වෙලාවක් රෙස්ට් කරමු. ඊට පස්සේ ආපහු පටන් ගමු." "මගේ හොඳ කවීනේ ඔයා. කොහොම හරි ඉක්මනට සනීප වෙන්න ඕනනේ නේද?" ඇයගේ සිනහව දකිද්දි ඔහුටත් නොදැනීම හිතට ශක්තියක් ලැබුණා. හරි මැනික. ඔයා කියන නිසා කරන්නම්කෝ." කවීන් අවසානයේ හිස සෙලෙව්වේ පුංචි දරුවෙකු වගේ ඇගේ වචනවලට අවනත වෙමිනුයි. හොඳ ළමයා." හසලි ඔහුගේ හිස ආදරෙන් පිරිමදිද්දී කවීන් ඇය දිහා බලාගෙන සිහින් සිනහවක් පෑවා. ඇත්තටම ඔහුගේ සුවවීමේ ගමන ලේසි එකක් වුණේ නැහැ. නමුත් හැම මොහොතකම හසලි ඔහු ළඟින්ම හිටියා. ඔහුට වේදනාව වැඩි වුණාම නිහඬව ඔහුගේ අත අල්ලගෙන ඇය ඔහුට ශක්තියක් වුණා. ඔහුට බයක් දැනුනම ඔහුගේ දෑස් දිහා බලාගෙන "මං ඉන්නවනේ" කියලා මතක් කළා. දවසින් දවස ඔහුගේ ශරීරයේ මෙන්ම ඔහුගේ හිතත් සුවපත් කරමින් තිබුණේ ඇගේ ඒ අසීමිත ආදරයයි. මේ තරම් ඉක්මනින් ප්‍රගතියක් ලැබුණේ ඉතින් බෙහෙත් නිසාම විතරක් නෙවෙයි. ගෙදරදි වයිෆ් කවීන්න හොඳින් බලාගත් එකත් ලොකු හේතුවක්. වෛද්‍යවරයා සිනාමුසු මුහුණින් කියද්දී හසලි ලැජ්ජාවෙන් වගේ හිස සෙමින් සැලුවා. "ඔව් ඩොක්ටර්, මෙයා නැත්තම් මම මෙච්චර ඉක්මනට හොඳ වෙන්නේ නෑ. මට බයක් දැනෙන හැම වෙලාවකම මගේ ළඟින්ම හයියට ඉන්නවා." කවීන් කිව්වේ හසලි දිහා ආදරෙන් බලමින්. "ඒක තමයි මම කියන්නේ. ඇඟට බෙහෙත් වගේම හිතට ආදරයත් ඕන. ඒ දෙකම කවීන්ට ලැබිලා තියෙනවා. මෙහෙම ගියොත් අපිට හිතුවටත් වඩා ඉක්මනින් කවීන්ගේ කකුල් දෙක සනීප කරගන්න පුළුවන් වෙයි." වෛද්‍යවරයා සිනාසෙමින් කියද්දී කවීන් හසලිගේ අතකින් තදින් අල්ලගත්තේ ඔහුගේ මුළු හදවතම සතුටින් පිරෙද්දී. ඔහුගේ දෑස්වලට නොදැනුවත්වම කඳුළු එකතු වුණත් ඒ කඳුළු වල තිබුණේ වේදනාවක් නෙවෙයි. මෙච්චර කාලයක් බලාගෙන හිටපු දවසක් ඇත්තටම ළඟා වෙමින් තියෙනවා කියන නොනිමෙන සතුට පමණමයි. කාලයත් සමග කවීන්ගේ සුවවීමේ තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් තිබුණා. ප්‍රතිකාර සහ ව්‍යායාම නිසි පරිදි කරගෙන යද්දී මෙච්චර කාලයක් ආධාරයක් නොමැතිව තබා ගන්නවත් අමාරු වූ ඔහුගේ කකුල් වලට දැන් ටිකෙන් ටික ශක්තිය ලැබෙමින් තිබුණා. කාලය ගත වෙද්දී හසලිගේ සහයත් සමග පියවර කිහිපයක් සෙමින් තැබීමට පුරුදු වුණා. ඒ හැම පුංචි පියවරක්ම කවීන්ට නම් ඔහුගේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් වුණා. ඔහුගේ මුහුණේ දිනෙන් දින වැඩි වෙන ඒ සතුට දකින හසලිගේ හිතත් පිරුණේ කියාගන්න බැරි තරම් සතුටකින්. දිනක් වැසිබර ඉරිදා දිනයක අහස පුරා කළු වලාකුළු පිරී තිබූ අතර තද සුළඟක්ද හමන්නට වුණා. කවීන්ගේ දෙමාපියන් හදිසි කටයුත්තකට පිටතට ගොස් සිටි බැවින් ඒ මොහොතේ නිවසේ සිටියේ කවීන් සහ හසලි පමණයි. කවීන් සාලේ රෝදපුටුවට වී පොතක් කියවමින් සිටි අතරතුර හසලි කුස්සියේ සිට කවීන්ට දීමට අවශ්‍ය කසාය රත් කරමින් සිටියා. පසුගිය දින කිහිපේ පුරාම දැනුණු අධික මහන්සිය සඟවාගෙන සිටි හසලිට එදින සිරුරට පාලනය කරගත නොහැකි වෙහෙසක් දැනෙන්නට වුණා. සුළු ක්ලාන්ත ගතියක් මෙන්ම අප්‍රාණික ගතියක් දැනුණත් ඇය ඒ නොසලකා ඉක්මනින්ම ඔහුගේ බෙහෙත් සෝදානම් කරන්නට වුණා. "කවීට මේ ටික දීලම මම පොඩ්ඩක් ආන්සි වෙනවා." ඇය තමන්ටම මුමුණමින් රත් වූ කසාය කෝප්පේ තැටියක තබාගෙන කාමරයේ දෙසට ඇවිදගෙන ඒමට උත්සාහ කළත් එක්වරම ඇගේ දෑස් අඳුරු වී ගියා. ඊළඟ තප්පරේදී ඇගේ මුළු සිරුරම පණ නැති වී ගියාක් මෙන් ඇය සිහිය නැතිව බිම ඇද වැටුනේ වීදුරු කෝප්පේ බිම වැටි කුඩු පට්ටම් වී යන ශබ්දය මුළු ගෙදර පුරාම රැව් පිළිරැව් දෙද්දී. ඒ ශබ්දය ඇසුණු සැනින් සාලේ සිටි කවීන්ගේ හෘද ස්පන්දනය නතර වූවාක් මෙන් වුණා. "හසලි!" ඔහු කෑ ගසන්නට වුණා. "මැනික, මොකද වුනේ?" කවීන්ගේ මුළු සිරුරම බියෙන් වෙවුලන්නට වෙද්දී ඔහු වහාම රෝදපුටුව කුස්සිය දෙසට තල්ලු කරගෙන ගියා. නමුත් කුස්සියට ඇතුළු වන පටු දොරකඩ අසල තිබූ පැරණි මේසය නිසා රෝදපුටුව එහි අවහිර වුණා.
එසැනින්ම ඔහු දුටුවේ කුස්සියේ වැටී සිටින හසලිවයි. ඇගේ හිස අසල බිඳුණු වීදුරු කටු සහ රත් වූ කසායද හැලී තිබුණා. දෙවියනේ හසලි! කවීන්ගේ හඬ බියෙන් සහ අසරණකමින් බරිත වුණා. කවුරුත් ගෙදර නැහැ. අසල්වැසියන්ට කෑ ගැසුවත් තද වර්ෂාව ශබ්දය නිසා කිසිවෙකුටවත් ඇහෙන්නෙත් නැහැ. තමන්ගේ ප්‍රාණය වැනි බිරිඳ ළඟට ගොස් ඇයව තම දෑතට ඔසවා ගැනීමට නොහැකි වීම ඔහුගේ හිත තවත් කඩා වැටෙන්න හේතුවක් වුණා. ඇයව බේරගන්න ඕන වුණත් තවමත් සම්පූර්ණයෙන් සුව වී නොතිබුණු නිසා එක පියවරක්වත් තවත් අයෙකුගේ සහාය නොමැතිව තනිව තබන්න ඔහුට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අසරණකම ඔහුගේ පපුව ඇතුලෙන් දැඩි වේදනාවක් වගේ පැතිරුණා. කවීන් තම සියලු ශක්තිය එකතු කරමින් ඇය වෙත ළඟා වීමට උත්සාහ කළා. තවමත් සම්පූර්ණයෙන් සුව වී නොතිබුණු ඔහුගේ කකුල් ඔහුගේ බර දරා ගන්නට නොහැකිව වෙවුලන්නට වුණා. බිත්තියට තදින් අත තබාගෙන නැගී සිටීමට උත්සාහ කළත් එකවරම ඔහුගේ පාද දෙකම පන නැති වූවක් මෙන් ඔහුට දැනුණා. ඊළඟ මොහොතේ ඔහුට සමබරතාවය රැකගත නොහැකිව බිමටම ඇද වැටුණා. ඔහුගේ උරහිසට සහ දනහිස්සලට තදින් වැදුණු වේදනාවෙන් ඔහුගේ මුවෙන් කෙඳිරිලි පිටවුණු නමුත් ඔහු තමන්ගේ ශක්තිමත් දෙයත් පොළවේ තද කරමින් තමන්ගේ සිරුර සහ පන නැති පාද බිම දිගේ ඇදගෙන යන්නට වුණා. සිරුරේ බර ඇදගෙන යාම නිසා ඔහුගේ ඇඟිලි පුරුක් පවා තුවාල වුණා. බිම තිබූ වීදුරු කටුවක්ද ඔහුගේ අත්ල පසාරු කරගෙන යද්දී ලේ ගලන අතින් බිම තද කරමින් ඔහු හසලි වෙතට ලං වුණා. ඔහු තමන්ගේ ශක්තිමත් දෑතින් ඇගේ හිස බිම තිබූ වීදුරු කටුවලින් මිදෙනසේ තමන්ගේ ඔඩොක්කුවට අරගත්තා. එවිටයි ඔහුට දැනුනේ ඇගේ හිස ගිනි කබලක් මෙන් රත් වී තිබෙන අයුරු. දෙයියනේ හොඳටම උන. මැනික ඇස් අරින්නකො රත්තරන්. ප්ලීස් මාව බය කරන්න එපා. කවීන් ඇගේ කම්මුල් වලට සෙමින් තට්ටු කරමින් තමන්ගේ කඳුළු වලින් තෙත් වූ මුහුණ ඇගේ නළලට තද කරත් ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. කවීන් අසල තිබූ වතුර කෝප්පේ දෙසට අත දිගු කර අමාරුවෙන් එය ළඟටගෙන වතුර බින්දු කිහිපයක් හසලිගේ තොල් මත තැවරුවා. ඉන්පසු ඇගේ නළලට වතුර සල්පයක් තවරා ඇගේ මුහුණ පිරිමැද්දා. තප්පර කිහිපයකට පසු හසලි සෙමින් නෙත් හැරියා. ඇගේ අඳුරු වූ දැස් ඉදිරියේ මතුවූයේ කඳුලින් පිරුණු අත්ලෙන් ලේ ගලන තමන්ගේ හිස තදින් වැළඳගෙන සිටින කවීන්ගේ මුහුණයි. කවී හසලි අමාරුවෙන් මිමිනුවා. ඔයා බිම මොකද උනේ මගේ රත්තරන්? ඇයි මේ? ඔයාට හොඳටම උනනේ. කවීන් බිඳුණු හඬින් අසමින් ඇගේ රෝස පැහැති කම්මුල සෙමින් පිරිමැද්දා. ඔහුගේ දැසින් වැටුණු කඳුළු කැට උනෙන් ගිනි ගන්නා ඇගේ කම්මුල් මත පතිත වෙද්දී හසලිට උත්තර දෙන්නට තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඇය වේදනාවෙන් සහ අසරණකමින් තොල් තද කරගෙන සෙමින් කෙඳිරි ගන්නට වෙද්දී ඇගේ ඒ කෙඳිරිල්ල කවීන්ගේ හදවත පසාරු කරගෙන ගියා. තමන් වෙනුවෙන් සියල්ල දරාගත් තමන්ගේ ආදරණීය බිරිඳ අද තමන්ගේ ඔඩොක්කුවේ වැටි වේදනාවෙන් මිරිකෙද්දී කිසිවක් කරගත නොහැකි වූ කවීන්ට ඔහුගේ සිත ඇතුලේ මහා ගින්නක් ඇවිලෙන්නට වුණා. නෑ මම මෙහෙම බලන් ඉඳලා බෑ. මම මොනවා හරි කරන්නම ඕන. රෝහලකට යාමට හෝ වෛද්‍යවරයෙකු කැඳවීමට නම් වහාම යමෙකුගේ සහාය අවශ්‍යව තිබුණා. එහෙත් ඔවුන්ගේ ජංගම දුරකථන පවා තිබුණේ සාලේ ලී මේසේ මතයි. කවීන් හසලිගේ හිස බිම තිබූ වීදුරු කටුවලින් ආරක්ෂිත වෙනසේ මෘදුව තියමින් නැවතත් තමන්ගේ පන නැති පාද සහ තුවාල වූ දෑත පෙරට අරගත්තා. අතින් ගලන ලේ පොළොව මත තැවරෙද්දී දන හිසේ දැඩි වේදනාව ඔහු දත් මිටි කාගෙන දරාගත්තා. අඟලෙන් අඟල ඔහු තමන්ගේ මුළු සිරුරේම බර ඇදගෙන සාලේ දිහාට ගොස් අත තදින් වෙවුලද්දිම අමාරුවෙන් උඩට අත දිගු කර මේසේ මත තිබූ ඔහුගේ දුරකථනය අතට ගත්තා. ලේ තැවරුණු ඇඟිලි වලින් ඔහු තමන්ගේ ළඟම මිතුරාගේ අංකය ඔබා දුරකථනය කනට තියාගත්තා. මචං ඉක්මනට අපේ ගෙදර වරෙන්. කවීන්ගේ හඬ බියෙන් සහ හුස්ම ගැනීමේ අමාරුවෙන් වෙවුලන්නට වුණා. හසලිට හොඳටම අමාරුයි. එයා සිහිය නැතුව වැටුණා. මට නැගිටින්න බෑ මචං අනේ ඉක්මනට වරෙන්. එහා පැත්තෙන් මිතුරාගේ කලබලකාරී හඬ ඇසෙද්දී කවීන් දුරකථනයේ පැත්තකින් තබා නැවතත් අමාරුවෙන් හසලි දෙසට ඇදී ගියා. ඔහුගේ දැස්වල තිබුණේ කෙසේ හෝ තමන්ගේ ආදරය ආරක්ෂා කර ගැනීමේ නොසැලෙන අදිෂ්ඨානයයි. ඔහු ඇගේ හිස නැවතත් තමන්ගේ දෑතින් අල්ලගනිමින් තම පපුවට තුරුල් කරගත්තා. ඊළඟ කොටසින් ආයෙත් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.